ඉතින් ඔයත් වැඩ කරන්න කම්මැලි කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයිද? ඉතින් අද අනූපට ක්ලබ් YouTube channel එකේ මම ඔයාට කියා දෙනවා AI පාවිච්චි කරලා අපේ විනාඩි 10 වැඩේ තප්පර 10 කරගන්න කොහොමද කියලා. ඉතින් එන ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැම අනූපට ක්ලබ් YouTube channel එකෙන් තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්නේ AI පාවිච්චි කරලා වැඩ ලේසි කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාට ගොඩක් මේ දවස්වල කාර්යබහුල කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලලා ඔයාගේ වැඩ ටික ඉක්මන් කරගන්න. ඒ නැති අපි වැඩි කතා නැතුව ඉන්ට්‍රෝ එකට යමු. ඊට පස්සේ අපි කම්පියුටර් එකෙන් සෙට් වෙමු. හරි යාළුවෝ, ඉතින් මං කම්පියුටර් එකෙන් ආවා. අපි බලමු කොහොමද මේ වැඩ ලේසි කරගන්න කියලා AI පාවිච්චි කරලා. මම ඉස්සෙල්ලම අරන් තියෙන වෙබ්සයිට් එක තමයි මේ ඔක්කොම වෙබ්සයිට් වලදී මේවට ඇප්ස් තියෙනවා. ඒවට පළවෙනි එක තමයි Gemini. එන Gemini කියලා සර්ච් කරගමු. ඉතින් අපිට මේකෙන් පුළුවන් content create කරන අයට එහෙම script ලියා ගන්න, ඒ වගේම තමයි image generation, ඒ වගේ දේවල් පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේකෙන් ස්ක්‍රිප්ට් එකක් ලියලා බලමු අපේ ඊළඟ වීඩියෝ එකට. මෙන්න ඉතින් පොඩ්ඩක් වෙලා යනවා මේක ලෝඩ් වෙන්න. හරි තියාගන්න. මෙන්න ඉතින් මෙතනක් තියෙනවා දේවල් ටික. help me learn, write anything, boost my day, create music, create image කියලා. ඔය දේවල් තියෙන එකෙන් අපිට කියන්නේ මේකෙන් ඉගෙන ගන්න දේවල් වලටත් මේ AI පාවිච්චි කරන්න පුළුවන්. අපිට සින්දුවක් හදන්න, දවස ප්‍රබෝධමත් කරගන්න වගේ දේවල් වලට පුළුවන්. අපි මෙතන ටයිප් කරලා බලමු කොහොමද ස්ක්‍රිප්ට් ලියන්නේ කියලා. මම ටයිප් කරනවා write the script for my next video කියලා. the title is title එකක් දාගමු. how to upload YouTube videos කියලා. මම කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම ගිහින් බලන්න. පහල තියෙනවා link. ඒ වගේ තමයි දැන් ඔතන කාඩ් එකකින් ඔයාලට බලන්න පුළුවන්. මේ විදිහට දීලා enter කරනවා. ඔයාලට මේක සිංහලෙන් type කරගන්න පුළුවන්. එතකොට සිංහලෙන් තමයි ස්ක්‍රිප්ට් එක දෙන්නේ. මම දැන්ට බලන්න මේ වීඩියෝ එකට පෙන්නන්න ඕන හින්දා ඉංග්‍රීසියෙන් දෙනවා. ඊට පස්සේ enter කරගත්තට පස්සේ එයා පොඩ්ඩක් හිතනවා. ඔයාලට මෙතන මේ fast වෙනකොට thinking හරි pro හරි දුන්නොත් ගොඩක් හොඳ ස්ක්‍රිප්ට් පැහැදිලි වෙනවා. ඉතින් ඒගොල්ලෝ එයා මෙන්න මේ විදිහට ස්ක්‍රිප්ට් එක හදලා දුන්නා. ඉතින් අපිට ඔන්න මේ දැන් දෙන්න පුළුවන් translate to සිංහල කියලා. නැත්නම් මේ විදිහට ඔයාලට තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගත්ත හැකි. ඒක තමයි මේක අපිට පුළුවන් image generation කරන්න. අපි දැන් prompt එකක් දීලා බලමු sound එක අපව generate කරන්න කියලා. ඉතින් ඔය විදිහට enter කරාට පස්සේ creating image කියලා වැටෙනවා. ඉතින් ඔයාලට මතකයි මම කලින් වීඩියෝ එකක් කරා ChatGPT versus Gemini කියලා. ඒක බැලුවේ නැත්නම් දැන් බලන්න මේ වැටෙන කාඩ් එක ක්ලික් කරලා. ඔයාලා ඒකෙදි නම් Gemini එච්චර හොඳ වුණේ නැහැ ChatGPT තරම්. මොකද ඒ කාලේ Gemini එකට අප්ඩේට් ඇවිල්ලාම තිබ්බේ නැහැ. ඊට පස්සේ මාසෙකට විතර පස්සේ හොඳ Gemini වලට අප්ඩේට් ආවා. ඊට පස්සේ දැන් Gemini ගොඩක් හොඳයි. මේ විදිහට අපි image එක create කරලා දැන් load වෙනවා. ඉතින් මේලා මතක් කරනවා අනුපට ලැබු කරනවා මේ වගේ වීඩියෝ බලන්න දිගටම පැන්තිලා ඉන්න ඉඳලා. කියන්නේ ඔයාලට මේ වගේ වීඩියෝ දිගටම බලන්න පුළුවන්. channel subscribe කරලා තියාගත්තාම මේ වගේ වටින වීඩියෝ ඔයාගේ යාළුවන්ට share කරන්න. නැත්නම් වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාගේ අදහස් පාලින් කමෙන්ට් කරන්න. හරි මෙන්න ඉතින් තමයි Gemini AI ඊට
ඒක රූපයක් ජෙනරේට් කරලා දුන්නා මෙතන යාගේ වෝටර්මාක් එකේ තියෙන වාට මෙන්න AI සයිට් එකට ගිහිල්ලා වෝටර්මාක් රිමූව් කරගන්න පුළුවන්. වාට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතනින් ෂෙයා කරන්න පුළුවන් ලින්ක් එක විදියට. ඒ වගේ තමයි අපිට ඊළඟට තියෙනවා site leonardo.ai කියලා. අපි ඒකට යම් බලන්න. ඉතින් ඔයාලට මේකෙන් තමයි හොඳටම ඉමේජ් ජෙනරේෂන් එහෙම කරන්න පුළුවන්. මොකද Gemini එක තියෙන්නේ ඉමේජ් ජෙනරේෂන් වලට නෙමෙයි. ඒක අපේ AI සිස්ටම් කෙනෙක් විදිහට තමයි Gemini තියෙන්නේ. මේක තියෙන්නේ ඔයාලට ඉමේජ් ජෙනරේෂන් වලටමයි. ඉතින් ඔයා YouTube channel එක කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට මේ AI පාවිච්චි කරලාම ඔයාගේ channel එකට වීඩියෝ හදාගන්න පුළුවන්. ඔයා AI පාවිච්චි කරලා AI videos මෙන්න ඉතින් පොඩ්ඩක් load වෙන්න යනවා. now ඊළා image generation කරගන්න මම දැන් නම් image generation කරන්න යන්නේ මම මේ site එක පෙන්නන්න ඔයාලට මේක ගිහින් පෙන්නුවේ. ඉතින් අපි ඊළඟට ඒ විදිහම site එක තමයි එක prompt එකකින් පුළුවන් අපිට image generation කරන්න. ඒක තමයි මෙහෙම ඒක ගොඩක්ම තියෙන්නේ voice generation වලට. දැන් අපි දෙන prompt එක ඒගොල්ලෝ voice විදිහට generate කරලා දෙනවා. හරියන්නේ ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ මේ තුන්වෙනි වෙබ්සයිට් එක. ඒක තමයි Element Labs කියන්නේ. ඒකෙන් පුළුවන් අපිට අපි තමයි image generation වගේ දේවලුත් පුළුවන්. අපි site open කරලා බලමු. පොඩ්ඩකින් open වෙයි. ඊට පස්සේ sponsor result කියලා මෙන්න ඉදිරිය ආවා. මේ මෙන්න එක පළවෙනි site එකට යනවා. ඊළඟ පළවෙනි site එක කියන්නේ මෙන්න එක තමයි level labs කියලා site එක කියන්නේ. ඔයගොල්ලෝ වෙන site වලට යන්න පුළුවන් පල්ලෙහින් link එක දාලා තියෙන එකෙන් යන්න. හරි මේ level labs open වෙද්දි පොඩ්ඩක් අනිත් AI site වලට වඩා performance ගන්නවා machine එකේ. ඔයාලට මේක phone එකට යන්න පුළුවන්. phone එකෙන් ගියත් lap එකේ ගියත් computer එකෙන් ගියත් tab එකෙන් ගියත් ඔක්කොම එකයි. ඉතින් ඔයාලට මෙතන account එකක් නැත්නම් ඔයාලට මෙතන sign up වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේක කලින් පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට account එක log වෙන්න පුළුවන්. මම දැන් මෙතන login කියන එක දෙනවා. ඉතින් ඔයාලා මම මේ කතා කරපු AI site ගැන දන්නේ නැත්නම් එහෙම නැත්නම් තේරෙන්නේ නැත්නම් තියෙනවා. පහලින් කමෙන්ට් එකක් දාන්න මේ site එක ගැන ඔයාලට full video එකක් කරන්නම්. හරිද ඊට පස්සේ මෙතන මොනවා sign in Google ඒ කියන්නේ email එකක් නැත්නම් Google එකේ email එක හරහා sign in වෙන්න. එහෙම නැත්නම් Apple වලින් sign in වෙන්න, SS වලින් sign in වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට Gmail නැතුව වෙන email එකක් තියෙනවා. ඒ කියන්නේ Hotmail ඒ වගේ දේවල් තියෙනවා. ඔයාලට මේවායින් join login වෙන්න පුළුවන්. මම දැන් sign in with Google කියන එක දීලා මගේ email එකෙන් sign in වෙනවා. ඔයාලා මේ account ඔක්කොම sign in වෙලා තියෙන එක හොඳයි ගොඩක්. ඊට පස්සේ මෙන්න විදිහට වෙනම window එකකින් තමයි මේ sign in menu එක open වෙන්නේ. මම දැන් මගේ default email එකෙන් sign in වෙනවා. හරි ඊට පස්සේ මෙතන continue කියන එක දුන්නාට පස්සේ account එකට sign in වෙන්න පුළුවන්. එහෙම නැත්නම් log වෙන්නත් පුළුවන්. හරි ඊට පස්සේ ආයෙත් තව ටික වෙලා load වෙනවා website එක. අපි බලමු. මෙන්න මේ විදිහට තමයි interface එක තියෙන්නේ. මේ දැන් මම රෙක් කරද්දී 26 5යි 10 අද. අද මේ විදිහට තමයි site එක තියෙන්නේ. අපි අපි මෙන්න මෙතන යන්න ඕනේ මේ text to speech කියන එකට. ඒකට ගිහිල්ලා මෙතන type කරන්න ඕනේ text එක. ඒක ඊට පස්සේ generate කියන එක දුන්නාට පස්සේ ඔයාගේ ඒ දීපු text එකේ speech ඇවිල්ලා තිනවා. මට මේ වෙලාව ඒක පෙන්වන්න දෙයක් නැහැ. මොකද lap එකේ screen recorder එක තියෙනවා. ඊට පස්සේ Streamlabs තියෙනවා. Opera
මොනම ඔන්ලා තියද්දී මේ සයිට් එක පොඩ්ඩක් performance යන හින්දා මේ සයිට් එකේ වැඩ කරන්න අමාරුයි. ඕපන් කරන එකකින් තමන් මේක ස්කිප් කරලා ඊළඟ සයිට් එකට යනවා. ඕගොල්ලන්ට ටෙක්ස්ට් ටු ස්පීච් එකට ගිහිල්ලා ඔයාගේ ටෙක්ස්ට් කරන්න පුළුවන්. ඊසේ තියෙන සයිට් එක තමයි .pg. ඉතින් අපි ඒකට මේකේ ඔයාලට පුළුවන් ෆොටෝෂොප් වලට යන්න නැතුව කෙලින්ම ඔයාගේ thumbnail එකට හරි ඕනි දෙයකට ඔයාගේ ලින්ක් එක ඔයාලට ලොකු ලොකු පුස්තක පාවිච්චි කරන්න ඕනේ මේකේ AI එක හින්දා විනාඩි 10 වැඩේ තප්පර 10න් කරන්න පුළුවන්. ඉතින් මේකට නම් ගොඩක් performance ඉල්ලන්නේ නැහැ මැෂින් එකේ. මම දැන් ඒක ඔයාලට කරලා පෙන්නන්න පුළුවන්. ඉතින් මොකද මට ෂුවර් කරන්න බෑ ලැප් එක. ඉතින් මෙන්න ඉතින් තමයි තාම ලෝඩ් වෙන්නේ. remove image background 100% automatic. තාම මොනවද පෙන්වන්නේ නැහැ. ඇතියල්ල මම මෙන්න විදියට සයිට් එක ඇතුළට ආවා. සුප් වෙලා ගිය ගමන් මම මෙතන ඇඩ් ඇවිල්ලා තියෙන එක ක්ලෝස් කරලා දානවා. ඉතින් අපිට එතන ඉමේජ් කෙනෙක් යන්න මම අප්ලෝඩ් ඉමේජ් කෙනෙක් මම පොතක් කලින් ඩවුන්ලෝඩ් හොම් වෙන්න. හරි ඉතින් මම ෆොටෝ එක අරන් ආවා මෙතෙන්ට ලෝඩ් වෙන්න. අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. මොකද මම මේ සයිට් එකේ පළවෙනි පාර මේ වලට වෙන්න මෙතන account එක වෙන්නේ නැහැ. login sign up කියලා තමයි පෙන්නන්නේ. මම ෆොටෝ එකට ඒකේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක නැතිව වෙන්න ඉතින් මෙහෙම තියෙන්නේ. බලමු. ඇතියල්ල මේ තියෙන ඇත්තට ෆොටෝ එක මෙන්න වටේට තියෙන බෑග්ග්‍රවුන්ඩ් වල පේන ඇති. ඉතින් බලන්න මේක මේ ටූල් එකෙන් කොහොමද බෑග්ග්‍රවුන්ඩ් නැති වෙලා එන්නේ කියලා. මෙන්න අපි බෑග්ග්‍රවුන්ඩ් එක තාම ප්‍රොසෙස් වෙනවා මේ නැති මේක. මෙතන බෆර් වෙනවා. අපි බලමු බෑග්ග්‍රවුන්ඩ් අයින් වුණාට පස්සේ මොන වගේ අවුට්පුට් එකක්ද තියෙන්නේ කියලා. හරි ඉතින් මම ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගත්තා. රිමූව් කරද්දී බලද්දී රෙකෝඩින් මං දැක්කා බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව තියෙන ෆොටෝ එක. ඒක ගොඩක් ක්වොලිටි එකට තිබ්බා. ආයේ බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බද කියලා හිතා ගන්න බැරි තරම්. ඉතින් ඔයාලට පුළුවන් ඒ මං කලින් කියපු සයිට් එක චෙක් කරලා බලන්න. ඉතින් මගේ channel එක දැන් subscribe 643 වුණා. ඔයාලට පේනවා ඇති දැන්. මේ channel එක 1k ගන්න ඔයාලා support එක දෙන්න. මේ channel එක තියෙනවා ඒක කරනවා කියලා. ඒක ඔයාලා subscribe කරන්න. ඒකෙන් දිගට වීඩියෝ දාන්න ඕනේ. දැන් රෙකෝඩ් කරලා තියෙන වීඩියෝ දෙක තුනක්. ඒ දෙක තුන ළඟදීම දානවා. ඉතින් ඔයාලට ඒ වීඩියෝත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. ඒක අපේ ගේම් ප්ලේස් ඒක ඔයාලා සෙට් කරලා කට්ටියක ගේම් ප්ලේස් කරන්න පුළුවන්. channel එක subscribe කරගන්න. තවත් අලුත් වීඩියෝ සෙට් එක වෙන අපි අවුට්රෝ එකට යමු. ඉතින් අද මං කතා කරේ කොහොමද AI පාවිච්චි කරලා අපේ විනාඩි 10 වැඩේ තප්පර 10න් කරගන්න කියලා. ඉතින් ඔයා මේ දවස්වල කාර්ඩ් බවුල් කරගෙන ඉන්නම් ඔයාලට මේ වීඩියෝ ගොඩක් වටිනවා. ඒ වගේම තමයි ඔයා වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ දිගටම බලන්න පුළුවන්. මේ වීඩියෝ එක මොනවා හරි ඉගෙන ගත්තා නම් ඔයා වගේම කාර්ය බහුල ඔයාගේ අනිත් යාළුවට මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මම අදට කියන්නම් අනුපට ක්ලබ් YouTube channel එක අනුපට